ලොකුවට පටන් අරන් අවුරුද්ද මැදදී ඒක හලලා දාන්න එපා. සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දකදී අපි හුඟක් අලුත් දේවල් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. හුඟක් කට්ටියගේ මේ අවුරුද්දේ ගෝල් එකක් තමයි මං හිතන්නේ ජිම් එකට යන්න නැත්නම් ඇඟ හදා ගන්න. ඒක හොඳ ගෝල් එකක්. but අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි අවුරුද්ද මුලදී ඒක පටන් ගත්තද අවුරුද්දේ අවසාන වෙනකොට ඒ ගෝල් එක පැත්ත පළාතකවත් නැහැ. ඉතින් මං කියන්නේ ලොකු දෙයකින් පටන් ගන්න එපා. තමාට ඇඟ හදා ගන්න ඕන නම් නැත්නම් මේක හෙල්ත් කොන්ෂස් හැටියට කරන දෙයක් නම් ලොකුවට පටන් ගන්න එපා. පොඩියට පටන් ගන්න. ඉස්සෙල්ලා ඇවිදින්න හැමදාම ඇවිදින්න. හැමදාම දෙයක් කරනකොට තමයි ඒකේ වෙනස්කම බලන්න පුළුවන්. ඊට පස්සේ බලන්න යෝග ක්ලාස් එකකට යන්න. හරි සුම්බා ක්ලාස් එකකට යන්න. හරි නැත්නම් ට්‍රේනර් කෙනෙක් එක්ක ජිම් එකේ වර්ක්අවුට් එකක් කරන්න. ලොකුවට පටන් අරන් අවුරුද්ද මැදදී ඒක හලලා දාන්න එපා. පොඩියට පටන් ගන්න. පොඩියට පටන් අරන් හැමදාම කරනකොට පොඩ දේවල් ඇඩ් කරන්න. තමාගේ ගෝල් එක වෙන්න ඕනේ මේ අවුරුද්දේ මුලදී පටන් ගන්න දේ අවුරුද්දේ අවසාන වෙනකන් ඒක කරන එක. මොකක් හරි දෙයක් පටන් අරන් ඒක නවත්තන එක නෙමෙයි.